මීදුමෙන් වැහිලා ගිය හැමදාම හවසට හූ කියන හුළඟෙන් පිරුණු කළුගම් මිටියාවත කියන්නේ ගෝඨ අද්භූත කතාවලින් පිරුණු ගම්මානයක්. ගමේ එක පැත්තක ගලාගෙන ගියේ පළබර රන්වන් කෙත්වතුව. අනෙක් පැත්තේ තිබුණේ කවුරුවත් පය තියන්න බිය වුණු මුළු ගමම ගොළු කරපු අඳුරු ගෝරතර මූකලාන. ඒ අඳුරු වනාන්තරයේ කෙළවරේ තමයි ඒ අද්භූත දේවාලය පිහිටලා තිබුණේ. මේ ගමේ හිටියා වික්‍රමසූරිය කියලා අනුකම්පාවක් නැති ධන බලයෙන් හා බලකාමයෙන් උදම් වූ ප්‍රභූවරයෙක්. මුළු ගමම ඔහුට බියෙන් ගැහෙමින් හිටියේ. යකෝ මේ ගමේ එක අඟලක්වත් මගේ අණට පිටින් තියන්න බැහැ. මට ඕන දේ මම ගන්නවා. වික්‍රමසූරිය කෑ ගහද්දී ඔහුගේ සෙන්පතියන් වගේ හිටපු ගමේ චණ්ඩි ටික බිම බලාගෙන තලගොයි වගේ හිටියා. ගමේ හිටපු අසරණම ගොවියා තමයි සිල්වා. සිල්වට තිබුණේ පාරම්පරිකව හිමි වුණු කුඩා ඉඩම් කෑල්ලක් විතරයි. ඒ ඉඩම තිබුණේ ඔහුගේ පවුලේ එකම ජීවන මාර්ගය වුණු පොඩි ගොවිතැන. වික්‍රමසූරියගේ රතු උණු කෑදර ඇස් ඒ ඉඩමටත් යොමු වුණා. එදා හැන්දෑවේ වික්‍රමසූරිය තමන්ගේ සන්දන සහෝදරයන් එක්ක සිල්වගේ පුංචි පැලට කඩා වැදුණා. සිල්වා, උඹ ඔය කෑල්ල හෙට උදේ වෙනකොට මගේ නමට ලියලා දීලා ගමින් ඵලයන්. නැත්නම් උඹටයි උඹේ අඹදරුවන්ටයි හෙට ඉර පායනවා බලන්න හම්බ වෙන්නේ නෑ. සිල්වා වැඳ වැටුණා. ඔහුගේ බිරිඳ පුංචි දරුවව පපුවට තුළුරු කරගෙන ගේ මොල්ලේ බයෙන් ගැහෙමින් ඇඬුවා. අනේ මහත්තයෝ, බුදු මහත්තයෝ, මගේ දරුවගේ බඩගින්න නිවන එකම තැන මේක. අපිට යන්න වෙන තැනක් නැහැ. අපේ ජීවිතේට අත තියන්න එපා. තොගේ වැඳ පූජාවලට මගේ හිත උණු වෙන්නේ නැහැ. හෙට උදේට මට උත්තරේ ඕන. වික්‍රමසූරිය සිල්වගේ පපුවට පයින් ගහලා බිම හෙලා පිටව ගියා. නමුත් වික්‍රමසූරිය හෙට උදේ වෙනකන් හිටියේ නැහැ. එදා රෑ 12ට වික්‍රමසූරියගේ චණ්ඩි ටික සිල්වගේ ගෙට වට කරලා ගිනි තියන්න පටන් ගත්තා. ගිනි දැල් අහස උසට නැගුණා. අනේ මහත්තයෝ, මගේ දරුවා බේරලා දෙන්න. අනේ මගේ දරුවා. සිල්වා ගිනි ගන්න ගෙතුලට යන්න හැදුවත් චණ්ඩින් ඔහුව අල්ලගෙන ගහක බැඳ තැබුවා. ගේ ඇතුලෙන් ආපු බිරිඳගේ සහ දරුවන්ගේ අන්තිම විලාප හඬ මුළු ගම පුරාම රැව් අන්තිමට ඒ විලාපය නැති වී ගිහින් ඉතිරි වුණේ දැවුණු අළු විතරයි. සියල්ල අහිමි වුණු සිල්වා උමතු වූ විකුණෙන් මහ රෑ අඳුරු මුකලාන දෙසට ඇදී ගියා. රෑ ජාමේ බකමූණන්ගේ අමුතු හූ හඬවල් තටු ගසන බූදස්සන්ගේ සෙවණැලි මැදින් ඔහු ගියේ කාලි මෑණියන්ගේ අතහැර දැමූ පැරණි කෝවිල දෙසට. ඒ
ඒ කෝවිල වටා තිබුණේ භය දනවන අද්භූත බලයක්. කෝවිල ඉදිරියේ තිබුණේ ලේයින් තැවරුණු වගේ පෙනෙන විශාල කාලි ප්‍රතිමාවක්. ඇගේ නිත්වලින් පිටවුණේ ගෝරතර රුදුරු බැල්මක්. ඇගේ කරේ තිබුණේ හිස්කබල් මාලයක්. අතක ලේයින් තැවරුණු කඩුවක්. සිල්වා කෝවිල ඉදිරියේ දනින් වැටුණා. තමන්ගේ පපුවට ගලකින් ගසා ගනිමින් අත් දෙක අහසට දිගු කරමින් ඔහු හඬන්නට පටන් ගත්තා. අනේ මහ රුදුරු කාලි මාතාවනි, නුඹ වහන්සේ අධර්මයට එරෙහිව කඩුව ඔසවන මාතාව නේද? මගේ අසරණ දරුවා ගිනි තියලා මරපු, මගේ මුළු ජීවිතයම අලු කරපු ඒ පාපතර වික්‍රමසූරියව නුඹ වහන්සේට රුදුරු දඬුවම දෙන්න. මගේ ජීවිතය නුඹට පූජා වේවා. නමුත් ඒ නරාමයට මෙලොවදීම නිරයේ වේදනාව විඳින්න සලස්වන්න. සිල්වා තමන්ගේ අතක් කපාගෙන ගලන උණුසුම් ලේ කාලි මෑණියන්ගේ පාමුලට පූජා කළා. මාතාවනි, මගේ ලේ පූජා කරමි. ඒ පාපතරයගේ පපුව පලා ලේ බොන්න මෑණියනි. එක පාරටම මුළු මූකලානම දෙදුරුන් කමින් මහ හූ හඬක් පිට වුණා. ගස්වල කොළ අතරින් තද රතු පාට අකුණක් කෝවිල මතට පතිත වුණා. හූ කියන සුළඟ අස්සෙන් කාලි මෑණියන්ගේ රුදුරු හිනා හඬක් වැනි අද්භූත ශබ්දයක් මුළු වනාන්තරයම පුරාම රැව් දුන්නා. උඹේ ලේ පූජාව මම භාරගත්තා සිල්වා. ඒ පාපතරයාගේ ලේ පිපාසය මම සංසන්දනය කරමි. අහසින් නැසුණු ඒ ගූඪ හඬත් සමග සිල්වා සිහි නැති වී ඇද වැටුණා. එදිනට පසුදින සිට වික්‍රමසූරියගේ විශාල බංගලාව තුළ අද්භූත හා භයානක සිදුවීම් පටන් ගත්තා. පළමු දින කිහිපයේදී බංගලාවේ අඳුරුමුරු සෙවණැලි වලින් පිරී ගියා. රෑ 12 පසුවන විට බංගලාවේ වහලේ උඩ යකඩ බෝර පෙරළන හඬවල් කාන්තාවකගේ රැව්දෙන විලාප හඬවල් ඇහෙන්න පටන් ගත්තා. කවුද එතන? ආරක්ෂකයෝ බලපියව්, කවුද ඒ ශබ්ද කරන්නේ කියලා වික්‍රමසූරිය ගර්ජනා කළා. නමුත් ආරක්ෂකයන් සාලයට යද්දි දුටුවේ බිත්ති දිගේ ලේ පාටින් අකුරු ලියවෙන හැටි. නුඹේ කාලය හරි. නුඹේ ලේ මෑණියන්ට පූජා වේවා. දිනෙන් දින වික්‍රමසූරියගේ මනස විකාර වෙන්න පටන් ගත්තා. ඔහුට රෑට නිින්ද ගියේ නැහැ. නින්දට වැටෙන හැම මොහොතකම ඔහුට පෙනුනේ අත් 8ක් ඇති ලේයින් තැවරුණු දිවක් එළියට දාගත් ගිනි ගන්න නෙත් ඇති රුදුරු කාලි ස්වරූපයක් තමන්ගේ ගෙල මිරිකන්න හදන හැටි. මාව අතහරින්න, මාව අතහරින්න, මමයි මේ ගමේ රජා. වික්‍රමසූරිය පණ බයේ කෑ ගැසුවා. එතකොටම කාමරයේ කොනකින් ඇසුණා සිල්වගේ මියගිය පුංචි දරුවගේ හඬ. අංකල්, අපිට ගොඩක් රිදුනා අංකල්, දැන් ඔයාගේ වාරය. දින කිහිපයකින් වික්‍රමසූරියගේ සිරුරේ අමුතු තුවාල හැදෙන්න පටන් ගත්තා. ඒ තුවාල වලින් දැවෙන
වේදනාවක් ආවා. සිරුර ඇතුලෙන් යකඩ කටු අනිනවා වගේ වේදනාවෙන් ඔහු කෑ ගැසුවා. වෛද්‍යවරුන්ටත් සොයාගන්න බැරි වුණු ඒ රෝගයෙන් ඔහු දැවුනා. තමන් කළ අපරාධ එකින් එක ඔහුට සිහිවෙන්න පටන් ගත්තා. සති දෙකක් යද්දී වික්‍රමසූරියගේ ධනය බලය සියල්ල විනාශ වී ගියා. ඔහුගේ බංගලාව හදිසියේම හේතුවක් නැතිවම ගිනිගෙන අළු වුණා. පණ බයේ දිවගිය වික්‍රමසූරිය අන්තිමට නතර වුණේ අර අඳුරු මූකලාන මැද තිබුණු කාලේ කෝවිල ළඟ. මහ රෑ අමාවක දිනක තද වහල සහ අකුණු ගහන වෙලාවක වික්‍රමසූරිය කෝවිල ඉදිරියේ ඇද වැටුණා. අනේ මට සමා වෙන්න මෑණියනි, මම කළ පාපයන්ට මට සමා වෙන්න. මගේ ධනය ඔක්කොම දෙන්නම්. මගේ ජීවිතය විතරක් බේරලා දෙන්න. ඔහු කෝවිලේ ගල් තලාව මත හිස ගසමින් ඇඬුවා. එතකොටම කෝවිල ඇතුලෙන් රතු පාට විශාල එළියක් විහිදුණා. නාද වුණේ දේව තොරන්වල ඝණ්ඨා හඬ නෙවෙයි. යක්ෂයන්ගේ සහ ප්‍රේතයන්ගේ විලාප හඬක්. කාලි මෑණියන්ගේ රුදුරු අද්භූත රූපය අහස උසට මතු වුණා. ඇගේ නෙත් වලින් ගිනි සිලි පිට වුණා. අධර්මිෂ්ඨ පාපතරයා, අසරණ මිනිස්සුන්ගේ කඳුළු මත උදම් වූ නුඹට සමාවක් නැත. නුඹ කළ පාපයේ වන්දිය නුඹේ ලෙයින්ම ගෙවිය යුතුය. කාලි මාතාවගේ රුදුරු කඩුව අහසින් පහතට කඩාගෙන ආවා. වික්‍රමසූරියට තමන්ගේ මුළු සිරුරම අභ්‍යන්තරයෙන් ගිනි ගන්නවා වගේ දැනුණා. ලේන් තැවරුණු අත් දහස් ගණනක් බිමෙන් මතුවී ඔහුව අල්ලගත්තා. වික්‍රමසූරිය භීතියෙන් විලාප තබමින් ලේ වමනය දමමින් තමන් කළ පාපයන්ට මෙලොවදීම නිරයේ වේදනාව විඳිමින් මහ පොළව මත ඇද වැටී අවසන් හුස්ම හෙළුවා. පසුදා උදෑසන ගම්වැසියන් මූකලාන දෙසට යන විට දුටුවේ අදහාගන්න බැරි දර්ශනයක්. ගමේ ප්‍රභූවරයා ලෙස උදම් වූ වික්‍රමසූරියගේ සිරුර කාලි කෝවිල ඉදිරියේ සම්පූර්ණයෙන්ම අළු බවට පත්වී තිබුණා. නමුත් පුදුමය නම් ඒ අසලම තිබූ සිල්වගේ දරුවගේ සහ බිරිඳගේ අළු බඳුන අසල සුදු පාට සුවඳ මල් පිරී තිබීමයි. අධර්මය රජ කළ ගම්මානයට නැවතත් සාමය උදා වුණා. නමුත් එදා සිට අද දක්වාම අමාවක රාත්‍රියට ඒ අඳුරු මූකලාන දෙසින් පාදච්චි හඬවල් සහ කාලි මෑණියන්ගේ ගෝරතර හූ හඬ ඇහෙන බව ගම්වැසියන් කියනවා. ධර්මය විනාශ කර අකුසලයේ යෙදෙන ඕනෑම අයෙකුට කාලි මෑණියන්ගේ රුදුරු කඩුවෙන් කිසිදා ගැලවීමක් නැති බවට මේ කතාව අදටත් සාක්ෂි දරනවා. වික්‍රමසූරියගේ අවාසනාවන්ත විනාශයෙන් වසර 10කට පසු කළුගම් මිටියා වෙතට නැවතත් අඳුරු සෙවණැල්ලක් කඩා වැටුණා. මෙවර ඒ අඳුර අරන් ආවේ පිටගම්කාර මන්ත්‍රීවරයෙකු වූ ධර්මසිරි සහ ඔහුගේ ගුණ්ඩ බන්ධන මන්ත්‍රකාරයා වූ කුරුණාන්සේ නාගසේන.
නාගසේන මේ මහ මූකලාන අස්සේ තියෙන නිධානය මට ඕන. ඒකට අර කාලේ කෝවිල කැඩුවත් මට කමක් නැහැ. ධර්මසිරි තමන්ගේ උදම් වූ හඬින් කිව්වා. මන්ත්‍රීතුමෝ ඕක සාමාන්‍ය කෝවිලක් නෙවෙයි. ඕකට අත තිබ්බොත් ලේ ගඟක් ගලාවි. නාගසේන ගූඪ ලෙස හිනා වුණා. ඒත් මගේ රක්ත බන්ධන මන්ත්‍රවලට කාලෙගේ බලය වුණත් හිර කරන්න පුළුවන්. මූකලාන අයිනේ ජීවත් වුණු වයෝවෘද්ධ අම්ම කෙනෙක් ඌ දේවකි ඔවුන්ගේ කකුල් දෙක ළඟ වැටුණා. අනේ මහත්තයෝ ඕකට අත තියන්න එපා. කාලි මෑණියෝ කියන්නේ අයුක්තියට විතරක් නෙවෙයි මාතෘ ප්‍රේමයටත් මුල පුරන මාතාව. ඒ දේවාලයට හානි කළොත් මුළු ගමම ලේන් නැහැවෙයි. නමුත් බලයෙන් අන්ධ වුණු ධර්මසිරි දේවකී අම්මාට පයින් ගසා තල්ලු කර දමා තමන්ගේ බුල්ඩෝසර් සහ සේවකයන් අරන් කෝවිල දෙසට ගියා. එදා හැන්දෑවේ කෝවිලේ තිබූ සියවස් ගණනක් පැරණි කාලි ප්‍රතිමාවේ සිරස බුල්ඩෝසරයෙන් කඩා දැමුවා. ඒ මොහොතෙම අහස එකපාරටම කළු වී මූකලාන මැදින් භූමි කම්පාවක් වැනි මහා ශබ්දයක් ආවා. කෝවිල පාමුල තිබූ ගලක් යටින් දහස් ගණනක් රතු පාට නාගයන් එළියට පැන්නා. කෝවිල කඩා දැමීමෙන් පසු ධර්මසිරිගේ මන්දිරය තුළ අමුතු අද්භූත දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. රෑ 12 පසුවන විට ධර්මසිරිගේ එකම දියණිය වූ සිතාරා උමතු ඌවෙකු මෙන් කෑ ගසන්නට පටන් ගත්තා. ඇගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම රතු පැහැයට හැරුණා. ඇය කාමරයේ බිත්ති දිගේ උඩට නැගෙමින් සර්පයෙකු මෙන් දිව එළියට දමමින් අමුතු ද්‍රවිඩ භාෂාවකින් කතා කරන්න පටන් ගත්තා. ධර්මසිරි බයෙන් ගැහෙමින් නාගසේන ගුරුන්නාන්සේව කැඳෙව්වා. ගුරුන්නාන්සේ මගේ දුවට මොකද මේ වෙලා තියෙන්නේ? බේරගන්න මගේ දුවව. නාගසේන රතු මල් මිනි හිස් කබල් සහ ලේ භාවිත කරමින් මන්දිරය වටා විශාල අඳුරු යන්ත්‍රයක් ඇන්දා. මන්ත්‍රීතුමෝ කාලි මෑණියන්ගේ රුදුරු බැල්ම උඹලගේ පවුලට වැටිලා ඉවරයි. ඒ බැල්මෙන් බේරෙන්න නම් මේ ගමේ ඉන්න අසරණ කන්‍යාවකගේ ලේ පූජාවක් කරන්න වෙනවා. නැත්නම් උඹේ දුව අද රෑට ලේ වමනේ දාලා මැරෙනවා. ධර්මසිරි තමන්ගේ දියණිය බේරා ගැනීම සඳහා දේවකී අම්මගේ එකම මිනිබිරිය වූ මාලතී නමැති අසරණ ගැහැණු ළමයව මහ රෑ පැහැරගෙන ආවා. මහ රෑ අමාවක ජාමයේ අතහැර දැමූ පැරණි කෝවිල් භූමියේදී නාගසේන සහ ධර්මසිරි එකතු වී මාලතීව ගලක් මත තබා බිලි පූජාවට ලෑස්ති වුණා. මාලතී බයෙන් විලාප තැබුවා. අනේ මාව අතහරින්න. මගේ ආච්චි තනි වෙනවා. අනේ මෑණියනි මාව බේරගන්න. නාගසේන තිවුණු කඩුව ඔසවා මාලතීගේ කෙළ කපන්න හදනවත් එක්කම අහසින් තද රතු පාට අකුණක් නාගසේනගේ ඇඟටම පතිත වුණා.
නාගසේනගේ අතේ තිබූ කඩුව විසිවී ගොස් ඔහුගේම පපුවට ඇනුණා. එතකොටම උමතු වී සිටි ධර්මසිරිගේ දියණිය සිතාරාගේ සිරුර අහසට එසවුණා. ඇගේ කොණ්ඩය අහස පුරා විහිදී ගියා. ඇගේ පපුව ඇතුළෙන් ගෝරතර ගැඹුරු හඬක් පිටවුණා. එය සිතාරාගේ හඬ නොවේ. කාලි මාතාවගේ ගෝරතර හඬ. අධර්මිෂ්ඨ බන්ධනකාරයා, නුඹේ මන්ත්‍ර බලයෙන් මගේ කෝවිල පාලනය කරන්න හැදුවා. මම යක්ෂයන්ට යක්ෂණියක්, භක්තිකයන්ට මාතාවක්. ධර්මසිරි පණ භයේ දනින් වැටුණා. අනේ මෑණියනි, මගේ දුවට මුකුත් කරන්න එපා. මට සමා වෙන්න. නුඹේ දුවගේ සිරුර මම ආරක්ෂා කරමි. නමුත් නුඹේ පාපයට වන්දිය නුඹම ගෙවිය යුතුය. එක පාරටම සිතාරාගේ සිරුරින් කාලි මෑණියන්ගේ සෙවණැල්ල වෙන් වී අහස උසට මතු වුණා. කාලි මාතාවගේ රුදුරු නෙත්වලින් ගිනිසිලු පිට වෙද්දී වනාන්තරය පුරා සිටි දහස් ගණනක් රතු නාගයන් ධර්මසිරි දෙසට ඇදී ආවා. ධර්මසිරි විලාප තබමින් දිව යන්න හැදුවත් නාගයන් ඔහුව සම්පූර්ණයෙන්ම වටකර ගත්තා. නාගයන්ගේ තියුණු දත් ඔහුගේ සිරුර පුරා කිඳා බසින්න පටන් ගත්තා. අනේ මට සමා වෙන්න. අනේ මෑණියනි. ධර්මසිරිගේ අන්තිම විලාප හඬ මූකලාන පුරා රැව් දුන්නා. විනාඩි කිහිපයකින් ඔහුගේ සිරුර තද කළු පැහැවී විශාල අළු ගොඩක් බවට පත් වුණා. සිහි නැති වී සිටි මාලතී සහ සිතාරා අවදි වන විට දුටුවේ කඩා දමා තිබූ කාලි ප්‍රතිමාව නැවතත් සූක්ෂම ලෙස පූර්ණ වී රත්තරන් පාටින් බැබලෙන ආකාරයයි. පසුදා උදෑසන ගම්වැසියන් එකතු වී කාලි කෝවිල නැවත පූජනීය ලෙස ගොඩනැගුවා. අධර්මය සහ කෑදරකම රජ කරවන්න හදපු පාපතරයන්ට කාලි මෑණියන්ගේ රුදුරු ආයුධයෙන් කිසිදා ගැලවීමක් නැති බවත්, අසරණයන්ගේ කඳුළු වෙනුවෙන් මෑණියන් සදාකාලිකවම අවදිව සිටින බවත් මුළු ගමම වටහා ගත්තා.